ඉස්සරහා අපේ කපල් එක ඉන්නවා. අක්කා. හායි. අයියා. දෙන්නවත් ඉන්නවා. ඔන්න තියෙනවා අම්බිලේල්ල ෆාම්. මේක පහු කරලා අපිට යන්න තියෙන්නේ. අපේ වෙල ෆාම් එක පහු කරලා හෝටන් ප්ලේස් වලට. හෝටන් ප්ලේස් කියන්නේ ඉතින් වෙනමම වයිබ් එකක් තියෙන තැන. අපි යමු ඉස්සරහට. අපි දැන් ඉන්නේ කොහෙද කියලා ඔයගොල්ලෝ දකින්නේ නැතිනේ. ලංකාවේ උස්සම දුම්රිය ස්ථානය. උස්සම දුම්රිය පොළ. එහෙමද ලංකාවේ ලස්සන දුම්රිය පොළ කියන්නත් පුළුවන්. පට්ටිපොළ. පට්ටිපොළ ස්ටේෂන් එක තමයි මේ තියෙන්නේ. ටිකක් සීතලයි. එතකොට මෙතන තියෙනවා හරි ලස්සන තැනක්. මම එක්කන් යනවා ඔයාලා එතෙන්ට. අපි චුට්ටක් කායක පාක් කරා. කට්ටියත් එක්ක පොඩි ෆොටෝ එකක් ගහන්න. කෝච් එකක් આવත් පෙන්නන්න. දැන් චුට්ටකට කලින් එකක් ගියා. මට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ලංකාවේ උස්සම දුම්රිය ස්ථානය. පට්ටිපොළ. ඉතින් ඔයාලට පේනවා ඇති මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1891ක් උසයි. ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය තමයි පට්ටිපොළ. මෙතන අර පැත්තෙන් අලුත් රේල් පාරක් හදනවා. සීතලක් දැනෙනවා එකට හරි පොඩි උඩ එකක් එක්ක යනවා. පල්ලෙහා තියෙනවා මේ මෙන්න මේ වගේ තැනක්. බලන්නකෝ. මෙන්න මේ ෆොටෝස් ගහලා තියෙන දැන් අපි දැකලා තියෙනවා. ඔන්න ඔය තැන මේ පට්ටිපොළ දුම්රිය ස්ථානයේ පල්ලෙහා තමයි තියෙන්නේ. අපි ඔතෙන්ටත් ගිහලා බලමු. කොච්චර ලස්සනද නැද්ද කියලා. මං හරි ආසාවෙන් එන්නේ හිටපු තැනක් ඒක. අපි යමු එතෙන්ටත් බලන්න. සනිදු මම ගණි සායනේ මම කියන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානය. පට්ටිපොළ මචං පට්ට උස. පට්ට උසයි. පට්ටිපොළ පට්ට උසයි. පට්ට උසයි. හරි පට්ටිපොළ ස්ටේෂන් එක ගාවින් පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ මෙන්න තියෙනවා අර වීඩියෝස් වල උඩ දැක්කම ලස්සන තැන කට්ටිය ගොඩක් ඉන්නවා එතන. ෆොටෝ ලොකේෂන් එකක්. අපි බලමු ගිහිල්ලා. පොඩක් ඉස්සරහට ගිහලා බලමු. මේ පැත්තේ කට්ටිය ෆොටෝස් ගහනවා. ඉතින් අපි චුට්ටක් තව ලොකේෂන් එකක් බලනවා. ෆොටෝස් ටිකක් ගහගන්න තියෙනවද කියලා. ඔව්. නයිස් ආ. එතන හරිය ලස්සන ප්ලේස් එක නේ. මේ බලන්න. මෙතන සෙට් නැද්ද? මෙතනද? පාන මේ ප්ලේස් එක ලස්සන. ලස්සනයි. ගස් ටිකක් තියෙනවා. අර පැත්තට තමයි ඉතින් ගොඩක්ම ලස්සන. තෙන් යටි කරේ. මෙතනින් යන්න යන්න පුළුවන් පොඩි අඩිපාරක් තියෙනවා. බට් දැන් ඒකට වෙලාව නෙමෙයි. රෙකමන්ඩඩ්. හැතරානේ ලස්සනයි. සුපිරි ප්ලේස් එකක් මේක. අපි තියෙන චුට්ටක් මෙතන ඉඳලා ෆොටෝස් ටිකක් ගහගෙන කරගෙන නැවත යන් අපේ ගමනට. හරි ඉතින් ඔන්න ඔය වගේ වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා දකින්න නැතිනේ. කොච්චර ලස්සනද කියලා මෙතන කට්ටිය ඉතින් ෆොටෝස් ගහන්න බලාගෙන තමයි මෙතන ඉන්න. වතුර නම් හරිම සීතලයි. එහෙනම් අපි මෙතෙන්ට සමුදෙමු. හරිම ලස්සනයි. ආයෙත් එකපාරක් පෙන්නන්න. මෙන්න එහෙම තමයි තියෙන්නේ. යන්නේ පාසි. මේ පාසි නිසා තමයි මේ ලස්සන චූටි චූටි ගස් නිසා. හරිම ලස්සන නැතින මේවා නිසා. ඉතින් හරි ආසාවෙන් හිතේ තිබිච්ච තැනක් උතන යන්න තැන. එතෙන්ටත් ආවා. ට්‍රැවලින් කියන්නේ ඔයාලා ආස කරන තැනට යන්න. ගිහලා ජීවිතේ විඳින්න. අපි දැන් නැවතත් යමු හෝටන් ප්ලේස් එකට. අපි මේ තියෙන පට්ටිපොළ ස්ටේෂන් එක මේ පැත්තේ. මෙහෙන් ආවේ. හෝටන් ප්ලේස් වල මේ පැත්තට යන්න තියෙනවා.
හරි ඔන්න ආවා හෝටන් ප්ලේස්. හෝටන් තැන්න ජාතික උද්‍යානය. යන්න බලන් හිටපු තවත් ආස කරන තැනක්. මේ හරි අපි බලමු ටිකට්ස් ගන්න ඕනේ ඉස්සෙල්ලා. අපි ටිකට් ගන්න යමු. ටිකට් දෙනවා 6 4 වෙනකම්. මේ පැත්තට යන්න දෙන්න ටිකට්ස් ගන්න. ලම්බෝටෝ මැස්ත කැරල් එක. ඩ්‍රැගන් නා ටයිප් එක. ඔව්. නෑ. හරි ඔන්න අපි ටිකට්ස් ගත්තා. ඉතින් ටිකට් එක ඔයාලා බලන්න. අපි ටිකට්ස් ගත්තා. හරි අපි ඉන්නේ මෙතන. පට්ටිපලෙන් එන්ට්‍රස් කරලා තියෙන්නේ. එතකොට පාක් ඔෆිස් චෙක් පොයින්ට් මෙහෙර යන්න පුළුවන්. බේකර්ස් ෆෝල්ස් එක තියෙන මෙතන. සන්තු කිරිපල පොත්ත මෙතන. අනිවාර්යෙන් ඔයගලන්ට ඊළඟට මම අරන් එනවා වීඩියෝ එක හෝටන් තැන්න කැම්පින් එක අනිවාර්යෙන් කිරිකල් පොත්ත හයික් එකක් ගිහිල්ලා මේ තියෙන හීට්ස් එන්ට්‍රස් එක. ඒතර ඔහි පැත්තෙන් කෙනෙක් එනවා නම් ඒ පැත්තෙන් එන්න ඕනේ. ඉතින් හරිම ලස්සන තැනක් තමයි හෝටන් ප්ලේස් නැචරල් පාක් කියලා කියන්නේ. අපි එනම් දැන් අතුල ගිහලා බලමු අද මොන වගේ තත්ත්වයක් හෝටන් ප්ලේස් එකේ ඇද්ද කියලා සහ අපිට කොටියක් බලා ගන්න පුළුවන් වේද කියලා. වාසනාව තිබ්බොත් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙයි. අපි යන්න දැන් ඇතුළට. මේ වාසේ තමයි මේ කොටියෙම ඉන්නවා නම් මේ වාසේ තමයි ඉන්නේ. මොකද ඒගොල්ලන්ගේ පාටටමනේ මේ ගසුත් තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට දඩයන් කරන්න හැංගිලෙන ලේසි. ඒක. බලන්න මේ පැත්ත. හෝටල් ප්ලේස් එකේ තියෙන හරි වෙනම වයිබ් එකක්. කියන්නේ තේරෙන්නේ නැහැ හරි. කුරුගස් සීතල නිසා මේ ගස් උසයන් නැහැ. මේ ඔක්කොම කුරුගස් අර හරිම වෙනම ලස්සනක් තියෙනවා. ඒක මේ තැන්න නම් හරි ලස්සනයි. චූටි චූටි මල් ಜಾති. බා පොඩි පොඩි මල්. ආ ඉස්සරහට තවත් ලස්සනයි. හරිම ලස්සනයි. හරි ඔන්න අපි හෝටන් ප්ලේස් වලට ආවිල්ලා කායක අර පැත්තෙන් පාක් කරගත්තා. යුනිවර්සල් එකට යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. කට්ටියත් එක්ක එකතු වෙලා. බලන්න පොඩ්ඩක් මේ බෝඩ්ස් ගහලා තියෙනවා. මේ ඇවිල්ලා කියලා බලන්න මේවා තියෙන්නේ පරිසරය කියන්නේ පරිසරය රැක ගන්න කියන එක ගැන මේ දේවල් ටික මම චුට්ටක් කියවලා බලලා ඒව ගැන පොඩි අදහසක් අරගෙන ට්‍රේල් එක පටන් ගන්න. එහෙම නැතුව එපා. හරි අපිට තියෙන්නේ මේ පැත්තට යන්න ඉස්සරහට අපි යමු එනන් දැන් එන්ට්‍රේලා එන්ට්‍රස් එක දිගේ අපි බලමු ඇවිදගෙන ගිහිල්ලා ඉස්සරහට අපිට කොච්චර දුරක් යන්න තියෙනවද කියලා. අපි කනවා පොඩි කැන්ටින් එකක් තියෙනවා මෙතන. අපි එතනින් කාලම ට්‍රේල් එක පටන් ගන්නවා. මොකද පැය 4ක් විතර යනවා ගිහින් එන්න. ඔය කන්න තැනක් නැහැ. මේ සප්ත වලට මෙතනින් කට්ටියත් එක්ක කාලා ඊට පස්සේ ට්‍රේල් එක පටන් ගන්නවා. එහෙනම් ට්‍රේල් එක පටන් ගත්තාන් පස්සේ හම්බෙමු. ඔන්න එහෙනම් දවල් ආහාර වේලෙන් පසුව ඔන්න දැන් අපි යන්න හදන්නේ. සීතලයි. ඇත්තටම සීතලයි. මේ මාත් ජැකට් එක මේ ෂිප් එකත් වහගත්තා සීතලයි. ඇතුලේ කට්ටිය කිව්වා එහා පැත්තට වහිනවා ඇති කියලා. ගෙන කුඩල් අරන් යන්නකෝ අපි කුඩත් ගත්තා. මියුසියම් එක මේ තියෙන්නේ. මියුසියම් එක ගාවෙන් ඔහොම ගිහිල්ලා මෙතනින් ඔන්න ඔය පැත්තෙන් තමයි එන්ට්‍රස් එක තියෙන්නේ. මෙන්න මෙතනින්. ඔය පැත්තෙන් ඔහොම දිගටම යන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් ට්‍රේල් එක පටන් ගමු. තවත් ලස්සන මයික් එකක් බලන්න. තවත් ලස්සන මයික් එකක් අනිවාර්යෙන් ඊළඟට හයික් කරනවා මෙතන කිරිගල් පොත්ත. මෙන්න මේ හයික් එක මේ පැත්තෙන් යන්න තියෙන්නේ. හෝටන් ප්ලේස් කැම්ප් කරලා ඊළඟට යන්න හිතන් ඉන්න හොඳම හයික් එක තමයි මේක. කිරිගල් පොත්ත කැම්පින් සයිට් එක. අපි යමු දැන් ඉස්සරහට.
හරි ටික දුරක් ආවට පස්සේ මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ පැත්තෙන් යන්නත් පුළුවන්. මේ පැත්තෙන් යන්නත් පුළුවන්. ඉස්සෙල්ලා මේ පැත්තෙන් ගියොත් ඒ කියන්නේ මේ පැත්තේ සයිඩ් එකකින් ගියොත් අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ පුංචි ලෝකාන්තේ. ඊට පස්සේ ලෝකාන්තේ බේකසැල්ල. අපි කට්ටිය මේ පැත්තෙන් යන්නේ. මේ පැත්තෙන් ගියොත් අපිට හම්බෙන්නේ බේකසැල්ල ලෝකාන්තේ පුංචි ලෝකාන්තේ. අපි මේ පැත්තෙන් යන්න තීරණය කරා. බේකසැල්ල බලාගෙන ඊට පස්සේ තව මෙන්න. බලමු. කොහොම වෙයිද කියලා අපි ගමන කිලෝමීටර් 11කට විතර තියෙනවා. අපි බලමු කිලෝමීටර් 11 අපිට කොච්චර ලාක් යයිද කියලා යන්න. දැන් අපි යන් ඉස්සෙල්ලාම බේකසැල්ලට. ඔන්න හෝට්ටන සංචාරිත තවත් හම්බෙන ලස්සන සුන්දර ස්ථානයක්. බේකසැල්ලේ වතුර පාර තමයි එන්නේ. ඉතින් මේ තියෙන මහරත්මල ගහක් අර කට්ටිය ලස්සන ෆොටෝස් ගන්න මෙතන ඉඳන් තමයි. මම මේ දිගටම තියෙනවා මහරත්මල ගස්. මල් නම් පෙන්වන්න නැහැ. මේ හරි අර අතන ඈත වගේ නම් තියෙනවා. ඉතින් මේ සුන්දරත්වය හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මෙන්න මේ හරි අර මේ තියෙන බේකසැලි ජලපාරත් ගාවින් කැම්ප් කරන්න ලැබෙනවා කියන එක කොච්චර නිදහසක්ද නේ. හරි මිහිරි. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා මේ තැන. අපි යමු තව ඉස්සරහට තවත් ලස්සන තැන් බලන්න. අපි ඉස්සෙල්ලාම බේකසැල්ල තමයි බලන්න තියෙන්නේ. අපි යමු ඉස්සරහට. හරි ඔන්න මෙච්චර වෙලා අපි පතනේ ආවේ. දැන් අපි වනාන්තරයකට ඇතුල් වෙනවා. හදන්නේ වතුර සද්ද යනවා බේකසැල්ලේ. බලමු තව ඉස්සරහට ගිහිල්ලා. ඔන්න තියෙනවා බේකසැල්ල. අපි අන්තිම තැනට ඇවිල්ලා තියෙන්නේ. මෙතන තමයි බේකසැල්ල බලන්න තියෙන්නේ. බලන්නකෝ. ඔන්න ඉතින් බේකසැල්ල ගාවට ආවා. හෝට්ටලට තවත් තැන් දෙකක් බලන්න තියෙනවා අපිට. එක ලෝකාන්තේ සහ කුඩා ලෝකාන්තේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න බේකසැල්ල කොච්චර ලස්සනයිද කියලා. හරි ඉතින් ඔයාලා දකින්න ඇති බේකසැල්ල. ඉතින් මං කියන එක ඇහෙනවත් දන්නේ නැහැ. උඹල සද්ද වැඩි වතුර පාරේ. ඉතින් ඔන්න බේකසැල්ලට දැන් අපි සමු දීලා ආයෙමත් හෝට්ටන්නේ ලෝකාන්තේ බලන්න තමයි යන්න හදන්නේ. ඉතින් මේ සුන්දර තැනට ආවොත් ඔයාලත් මෙතන බලලා කරලා ෆොටෝ ගහලා යන්න. කිසිම දෙයක් දාන්න එපා. හරිම ලස්සනයි මෙතන. පොඩි කවරයක් දාන්න නැතුව යන්න. කිසිම දෙයක් දාන්න නැතුව පාස් අනුගුරු විතරක් තියලා යන්න. මතක තනහන අරගෙන යන්න. හරි එහෙනම් අපි දැන් යමු ආයෙමත් උඩට. අවසානයේ ඔන්න අපි අවසානයේ නෙමෙයි. තව යන්න තියෙනවා. බර්ස් එන්ඩ් එකට ආවා. ටිකක් ෆාන්සි. බර්ස් එන්ඩ්. හැබැයි බර්ස් එන්ඩ් එකේ කිසිම දෙයක් පේන්නේ නැහැ. අපිට බලන්න දෙයක් නැහැ. අපේ කරුමෙට සම්පූර්ණයෙන්ම මීදුම ඇවිල්ලා මේ ඔක්කොම වෙලා ගිහලා. මම අවුරුදු ගානකට කලින් ආපෙලා නම් මට ලස්සන දර්ශනයක් බලාගන්න පුළුවන් වුණා මුළු ඒරියා එකම. බට් දැන් කිසි දෙයක් පේන්නේ නැහැ. මීදුම විතරයි තියෙන්නේ. ඔන්න මීදුම ගලාගෙන යන විදිය.
පාන්න මීදුම යන විදිය හරිම ලස්සනයි. මීදුම පමණයි තියෙන්නේ පෙන්වන්න කිසි දෙයක් නැහැ. World's End. හරි ඔන්න අපි ආවා කුඩා ලෝකාන්තය. ඔන්න කුඩා ලෝකාන්තේ ගානේ හැබැයි කෙනෙක් පෙන්වන්න දෙයක් නැහැ. අතන වගේම තමයි අපි ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් ක්ලියර් වුණා. මම මේ එතෙන්ට දාන්න මම ෆෝන් එකේ වීඩියෝස් එක තුනක් ගත්තා. ඒ ක්ලියර් වෙච්ච වෙලාවේ මම එතෙන්ටම දාන්නම් මේ ඔයගොල්ලන්ගේ වීඩියෝස් ටික එතන පෙරිච්ච විදිය. බලන්නකෝ මේ මෙතන නම් බලන්න දෙයක් නැහැ. අතන මීටර් 870ක් වගේ මතක හැටියට තිබ්බේ. මෙතන 270 පල්ලෙහාට වැටුණා. බලන්නකෝ World's End එක. අපි මෙතනින් දන්නේ ගහුවේ ෆොටෝ. හරියට හරි. අයිජන්ෂන් එකට 2 කිලෝමීටර්. හරි අපි මෙතෙන්ට වෙලා දැන් ටිකක් වෙලා හිටියා. දැන් මෙතෙන්ටත් සමු දීලා ආයිමත් අපි පටන් ගත්තා යන වයිජන්ෂන් එකට යන්න තමයි ලෑස්තිය. එහෙනම් අපි වයිජන්ෂන් එක ගාවට ගිහලා හම්බෙමු. හරි ඔන්න එහෙනම් ලොකු ගමනාන්තයක් ලොකු වටයක් ගිහිල්ලා අවසානයේ තමයි මේ වයිජන්ෂන් එක අපි මේ පැත්තෙන් ගියා. කොහොම ගිහිල්ලා අන්තිමට අපි මෙන්න මේ එන කට්ටියන පැත්තෙන් ඔය පැත්තෙන් ආවා. ඉතින් හරිම ලස්සන ගමනක්. හෝටල් බේස් එකකින් ඔයාලත් කැමති කට්ටිය ඇවිල්ලා බලන්න. මේ පරිසරය හරිම නිස්කලංකයි. සීතල පරිසරයක් තියෙන්නේ. කුරු ගස් තියෙන වෙනස්ම අත්දැකීමක්. ඉතින් හරිම ෂෝක් අපරක් තියෙනවා. හරි පැත්තෙන් යනවා. එහෙනම් අද වීඩියෝ එක තමයි නිමවටපත් වෙන්නේ. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න මගේ channel එක. එහෙනම් හදර ගිහින් එන්න හැමෝටම ජය වේවා.